භෞතික විද්‍යාව කියන සබ්ජෙක්ට් එක නිර්මාණය වුණේ ස්වභාව ධර්මයේ සිදුවන සංසිද්ධීන් තේරුම් ගන්න. මේක ස්වභාව ධර්මයේ කියවීමේ භාෂාවක්. අපි ස්වභාව ධර්මයේ තේරුම් ගැනීමෙන් විතරයි පුළුවන් කවදා හරි ශක්තිය හොයාගෙන වෙන ග්‍රහ වස්තුවක් කරා යන්න. ඒ ලෙවල් සඳහා භෞතික විද්‍යාව තෝරගන්න ළමයෙක් කියලා කියන්නේ මේ මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන්න පුළුවන්, අනාගතය අරන් යන්න පුළුවන් විශේෂ මිනිසෙක්. ගානක් හදලා ඒකට උත්තරේන එකකින් කියන්න බෑ එයා ස්වභාව ධර්මයේ තේරුම් ගත්තද කියලා. ඒකෙන් බෑ ශේෂය තුල රීප්ලේස් කරන්න බැරි මිනිසෙක් වෙන්න. අන්න ඒකයි අපගේ තියෙන විශේෂත්වය වෙන්නේ. අපි හදනවා ડોක්ටර්ස්ලා 1000ක් අතරේ නම හොයාගෙන ඉන්න ડોක්ටර් කෙනෙක්. අපි හදනවා ඉන්ජිනේර්ස්ලා 1000ක් අතරේ කීයක් පඩි දීලා හරි කම්පැනි එක තියාගන්න පුළුවන් ඉන්ජිනේර කෙනෙක්ව. අපි හදනවා මිනිස්සුયો 1000ක් අතරේ රීප්ලේස් කරන්න බැරි මිනිස්සෙක්ව. ඒ සඳහා අපිට තියෙනවා ඉතා ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම කියන්න ඕන ෆිසිකල් විතරක් නෙවෙයි ඔන්ලයින් උත් ලංකාවේ මේ වෙනකට භාවිතා වෙන ඉහළම තාක්ෂණය භාවිතා කරලා ඉතාම ගුණාත්මක භාවය සහ ඉතාම පිළිවෙලට ඕගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක A to Z ඉවර කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. අපි මූලිකව අවධානය යොමු කරන්නේ මුලින්ම මේ ස්වභාව ධර්මයේ තියෙන සංසිද්ධීන් ඉතා හොඳින් තේරුම් ගන්න. ඒ වෙද්දී අපේ ඔළුව ඇතුලේ තියෙන දේවල්, ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දන්න දේවල්, අපිට දැනෙන දේවල් ස්වභාව ධර්මයේ ඇසුරෙන්ම තේරුම් කරන්න අපි ඉගෙනවීම් රටාව මේ වෙනකොට ඉතා ඉහළ මට්ටමකට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා අපි ඉහළම තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම විවිධ උපකරණ භාවිතා කරමින් ප්‍රැක්ටිකල් කරමින් ඕගොල්ලන්ට මේ ස්වභාව ධර්මයේ වැඩ කරන විදිය ඕගොල්ලන්ගේ අස්පනා අපිට පෙන්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ සිද්ධාන්ත දැනුමට අමතරව අපේ ගණන් හැදීමේ හැකියාව වර්ධනය කරගන්න අපි වෙනම ටියුට් ක්ලාස් එකක් යනවා. ඊට අමතරව A level විභාගය තුල ගන්න ලකුණු ප්‍රමාණය වැඩි කිරීම සඳහා ප්‍රශ්න කළමනාකරණය කරන්න, කාලය කළමනාකරණය කරන්න වගේ දේවල් වලට අපි වෙනම පේපර් ක්ලාස් එකක් ක්ලාස් කරලා තියෙනවා. ඉතින් පන්ති සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පහළ තියෙන නම්බර්ස් වලට කෝල් කරන්න, මෙසේජ් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් එකකින් ඔන්ලයින් පන්ති සම්බන්ධයෙන් දැනගන්න, අපි ෆිසිකල් ක්ලාස් කොහෙද කරන්නේ කියලා දැනගන්න සහ අපේ ඉගැන්වීම් රටාව දැනගන්න ඕන නම් ධනුෂ්ක සම්පත් කියන Facebook පිටුවට ගිහිල්ලා බලන්න අපි කරලා තියෙන ඉගැන්වීම් කොහොමද ඒවා බලපුවාම ළමෙක්ට තේරෙනවද කියලා. එහෙනම් අපි 2027 බුද්ධිමත් මිනිසුන් පිරිසක් හදන මේ වැඩේ සමග අපිත් එක්ක එකතු වෙමු.